ඔව් අපි 2022 වර්ෂයේ අපේ පළවෙනි වැඩසටහන විදිහට වන උපදේශකවරුන්ගේ වටමේස හමුවෙන් අද අපි එකතු වෙනවා. ඉතින් මම හිතන්නේ අපි අද ටිකක් සුවිශේෂී වැඩසටහනක් කරන්න උත්සාහ ගන්නවා. මොකද්ද මේ වැඩසටහනේ මම ඔබට යම් යම් අපි මේ වැඩසටහන තුළ පවත්වා ගත යුතු දේවල් පිළිබඳ දැන්වීමකුත් කරා. ඉතින් ඒකට හේතුව තමයි අපිට අද උවමනා වුණා ඇත්තටම අපි උපදේශකවරු හැටියට එහෙම නැත්නම් උපදේශන ශාස්ත්‍ර පිවිසෙන්න ඉන්න කණ්ඩායමක් හැටියට අපි බොහෝ වෙලාවට දැනුම හොයාගෙන යනවා, තාක්ෂණය හොයාගෙන යනවා, ක්‍රම ශිල්ප හොයාගෙන යනවා, නැත්නම් ප්‍රතිකාර විදි. ඉතින් ඒ අතර අපි සමහර ලාවට අපි හොයන්න පෙළඹෙන ඉඩ කඩ හරි අඩු. ඉතින් අපි බලන්නට ඕනේ අපි වෙනත් අයෙකුගේ ගැටලු ප්‍රශ්න එහෙම නැත්නම් ඔහුට තීරණයක් ගන්න අපහසු මොහොතක තීරණ ගන්න සහාය වෙන්න යන කණ්ඩායමක් හැටියට අපි මොනතරම් දුරට ශක්තිමත්ද එහෙම නැත්නම් අපි මොනතරම් දුරට සමබරව ඉන්නවද කියන්නේ. හේතුව අපිට හොඳ අවබෝධයක් අපි පිළිබඳව නැමතිනම් අපිට අපහසු වෙන්න පුළුවන් තවත් කෙනෙක්ට මඟ පෙන්වන්න. ඉතින් අන්න ඒක නිසා අපි හිතුවා මේ වැඩසටහන අවුරුද්දේ පළවෙනි වැඩසටහන 2022 අපි පහුගිය අවුරුද්දේ වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කරා. පළවෙනි වැඩසටහන හැටියට අපි දෙසට හැරෙමු කියන පණිවිඩය ලබා දෙමින් අපි ගැන හදාරමු කියන අර්ථයෙන් අද වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් ඒ සඳහා අපි තෝරාගත්ත ඉතාම සුදුසුම සම්පත්දායකයෙක්ව මේ වෙනකත් ඔබ හැමදෙනෙම දන්නවා මම එතුමා පිළිබඳ යම් පූර්විකාවක් ඔබට යොමු කරා ආචාර්ය රවීන්ද්‍ර රණසිංහන්. එතුමා මේ ශාස්ත්‍රයේ ඉතාම ප්‍රවීණ දැනුම අවබෝධය සහ අත්දැකීම් අතින් ඉතාම ඉහළ මට්ටමක ඉන්නා වූ වෘත්තිකයෙක් කියලා හඳුන්වන්න මම කැමතියි. සර් ගැන කියනකොට කියන දේවල් ගොඩයි. සර් නිතරම කියන්නේ එව්වා කියන්නේ එපා ප්‍රගීත්. අපි වැඩේ කරමු කියන වචනේ තමයි සර් නිතරම කියන්නේ. නමුත් මම අපේ කණ්ඩායම වල දැනුවත් කිරීමක් හැටියට සර් පිළිබඳව යන් හැඳින්වීමක් කළ යුතුමයි. ඉතින් විශේෂයෙන් මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ මේ රංග චිකිත්සාව පිළිබඳ විවිධ කතා බහන් තිබ්බත් ඒ විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන මේ භූමියේ එක පැල කරන්න දැඩිම උත්සාහයක් ගත්ත පුද්ගලයා හැටියට අපිට සර්ව හඳුන්වන්න පුළුවන්. ඉතින් සර් ලංකාව පුරා විවිධ ජන කණ්ඩායම්, විවිධ වාර්ගික කණ්ඩායම්, විවිධ ආගමික කණ්ඩායම් බොහෝ පිරිසක් එක්ක විශේෂයෙන් ගත්තම ළමුන්, වැඩිහිටියෝ, රෝගාතුර පුද්ගලයන්, ව්‍යසනයට බඳුන් වෙච්ච කණ්ඩායම් වගේ ගොඩාක් කණ්ඩායම් එක්ක වැඩ කරලා ඉතාම හසල අත්දැකීම් සහිත අපේ වෘත්තිකෙක්. ඉතින් මට හිතුණ හොඳම කෙනා තමයි අපිට මේ 2022 වර්ෂයේ අපි දිහා හැරලා බලන්න නම් රවීන්ද්‍ර සර් වගේ කෙනෙක් එක්ක අපි මේ වටමේස හමු තිබ්බුතින් අපිට අපි හොයාගෙන යන්න යම් මගක් හදාගන්න පුළුවන් වෙයි කියන. ඉතින් ඒක නිසා මම සර්ට ආරාධනා කරන මත්තෙන් අපේ කණ්ඩායමට නැවතත් ආරාධනා කරනවා ඔයාලා හැමදෙනාම වීඩියෝ ඔන් කරන්න. ඒක හරි වැදගත්. හේතුව සර් කියපු දේ තමයි රංග චිකිත්සක දේශනයක් කරන්න මම කැමති නෑ ප්‍රගීත්. රංග චිකිත්සක වැඩමුළුවක් තමයි කරන්න කැමති කියලා. ඒ නිසා හැමදෙනාටම ආරාධනා කරන ඔබේ වීඩියෝ ඔන් කරගන්න. යම් බාධා එන්න පුළුවන්. ඒක අපි කවුරුත් දන්නෝ තාක්ෂණික ගැටලු. හැබැයි පුළුවන් හැමතිස්සෙම වීඩියෝ ඔන් කරන්න. දැනට මයික් මියුට් කරලා තියෙන්නේ. මම තා චුට්ටකින් අවස්ථාව දෙන්නම්. ඉතින් අපි උත්සාහ කරමු අනිත් අයට බාධාවක් නොවන විදිහට වැඩසටහන කරගෙන යන්න ඒ සහාය ලබා දෙමින්. ඉතින් එහෙමනම් මම ඊටාම ගෞරවයෙන් රවීන්ද්‍ර සර්ට ආරාධනා කරනවා මෙතෙන් සිට අපිට අපිව හොයාගෙන යන්න උදව් කරන්න කියලා. සර් එහෙමනම් මෙතෙන් සිට ඔබට බාරයි අපේ වටමේසයේ. හරි. ස්තුතියි ප්‍රගීත්. ලොකු හැඳින්වීමකින් පස්සේ මට පුරු නැති කතන්දර වුණා. ඒ කොහොම වුණත් අද මේ 2022 අපි හැමෝම එකතු වෙලා තියෙන්නේ අපිට අවුරුදු ගාණක් තිස්සේ අපේ පස්සෙන් හඹාගෙන ආවා. තවමත් හඹාගෙන එමින් තියෙනවා. ඒකේ අවසානයක් නැහැ. ඒක නිසා අපි මුණ දීලා තියෙන තත්ත්වය තුළ අපිව ශක්තිමත් කරගන්න සහ අපි මොන තත්ත්වයේ ඉන්නවද කියලා දැක ගන්න. අපිට අනිත් අයත් එක්ක තියෙන අපේ සම්බන්ධතා මොන ආකාරද කියන එක හඳුනා ගන්න මම හිතන්නේ අපි මේක අවස්ථාවක් කරගන්න ඕනේ. මම ඔයගලගෙන් ඉල්ලා හිටිනවා විශේෂයෙන් මේක මම කියන්න කැමති අනුභූතික ඉගෙනීමක් කරන්න නැත්නම් අත්දැකීමක් කරගන්න ඔයගොල්ලන්ගේ මේක ඇතුලේ තාක්ෂණය හොයන්න යන්න එපා. මේක ඇතුලේ
ඉගෙනීම් කරන්න යන්න එපා. මේක ඇතුලේ ජීවත් වෙන්න. ඒක තමයි මම ඔයගලන්ගෙන් ඉස්සෙල්ලාම ඉල්ලා හිටන දේ. මොකද අපි හැමතිස්සෙම තාක්ෂණය හොයනකොට අපේ ජීවිතය අපි අතපසු කරනවා. අපි ඉගෙනීම් කරන්න ඕනේ කියලා අපි හිතනකොට අපේ අත්දැකීම් වල වටිනාකම අපි අතපසු කරනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඉගෙන ගමු. පවතින තත්ත්වය තුළ ජීවත් වෙන්නේ කොහොමද? සහ ඒ ජීවත් වීම සඳහා අපි ශක්තිය ගොඩනගන්නේ කොහොමද කියන කාරණය. මම ඔයගොල්ලන් හැමෝගෙම ඉල්ලා හිටනවා බොහොම ආදරණීයව ඔයගොල්ලන්ගේ කැමරාස් ඔන් කරගන්න. මොකද මේ කැමරා තුලින් ඒ ජනේල තුලින් මට ඔයගොල්ලන්ව තමයි පේන්නේ. ඒ ජනේල වහගෙන ඉඳීමම අපේ ගැටලුවක් අර්බුදයක්. ඒක මම පසුගිය දවසකට සැසීක අත්දැක්කා. අපිට හැංගෙන්න පලා යන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ අවස්ථා අපි හදමින් ඉන්නවා. ඉතින් මේ Zoom තාක්ෂණය ඔස්සේ අපි හැංගෙමින් ඉඳීම මම හිතන්නේ අපි එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. හොඳයි. එහෙමනම් මම කැමතියි ඔයගොල්ලෝ ඉන්න තැන්වලම නැගිටින්න. අපි පොඩ්ඩක් ඔය අපේ සුපුරුදු හැකිලුණු ස්වභාවයෙන් පොඩ්ඩක් මිදිලා පොඩ්ඩක් බලන්න අපිව මොහොතකට ලිහිල් කරගන්න. මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ගේ කැමරාවල් ඉදිරියේ ඔයගොල්ලන්ව බොමුදයි. අපි පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙමු. අපි පොඩ්ඩක් හොඳට දිගාරින්න අතපය අර ඇඟමැලි කඩනවා කියලා අර සරල වචනයක් තියෙන්නේ ලංකාවේ. ඒ ඇඟමැලි කැඩීම කරන්න. මොකද ඒක ඇතුලේ අපිට පොඩි අපේ රුධිර ධාවනය යහපත් කරගන්න, ශරීරයේ මාංශ පේශීන් ක්‍රියාත්මක කරගන්න අපිට ඉද ප්‍රස්තාවක් ලැබෙනවා. ඉතින් හොඳට බලන්න වලාකුළු අල්ලන්න පුළුවන්ද? ගස්වල කරටියටම යන්න පුළුවන්ද? බලන්න වහලේ සීලිම තට්ටුවක් දාන්න පුළුවන්ද? පරිස්සම් වෙන්න. හැබැයි ඔය ෆෑන් එකක් එහෙම කරකිනවා නම් අතපය උස්සනකොට ටිකක් පරිස්සම් වෙන්න. හොඳයි. ඉතින් මම හිතන්නේ ඔය ඉන්න තැනම මම කැමති ඔයගොල්ලන් පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න පුළුවන් නම් ඉඩක් හදාගන්න. පුටුව පොඩ්ඩක් එහාට මෙහාට කරලා මම කැමති ඒ පොඩි ගමනක ඔයගොල්ලන්ව යොදවන්න දැන්. හොඳයි. ඔයගොල්ලෝ බොහොම හිමීට පියවර තබන්න පටන් ගන්න. ඒ පියවර තැබීමේදී බලන්න පුටුවල හැප්පෙන්නේ නැතුව, මේසවල හැප්පෙන්නේ නැතුව පොඩ හිමීට ඇවිදින්න පටන් ගන්න. මේක Taman එක්ක ජීවත් වීමක් කියලා හිතන්න. Tamanට කියලා මොහොතක් සකස් කරගන්න. පොඩි සංගීතයක් මේ වෙනුවෙන් දෙන්න. Welcome to Zen Meditation Planet Channel. හිමීට පියවර තබමින් බලන්න ඇවිදින්න පුළුවන්ද කියලා. මේ හවස් වරුවේ හැම වැඩක්ම පස්සක දාලා Taman එක්ක ජීවත් වෙන්න, මොහොතක් ගත කරන්න. ඒ මොහොතේ ඒ තබන පියවර බොහොම සැහැල්ලුවෙන් අවධානයෙන් Tamanගේ ශරීරය දරාගෙන ඒ ශරීරයට කෘතඥ වෙමින් මෙතුවක් කාලයක් මේ අභියෝග පසු කරගෙන එන්න. මේ ශරීරය මට උදව් කළාට ඇත්තටම මම ස්තුතියි
කියනවා වගේ හැඟීමක් ඒ කෘතඥතාවය පළ කරන හැඟීමක් ඇතුව ඔය ගමනේ යෙදෙන්නේ. හොඳයි. බොහොම හිමින් ඔබේ පුටුවට යන්න. ගිහිල්ලා වාඩි වෙන්න. මම කැමති ඔබ ඔබේ පුටුවේ බොහොම පහසුවෙන් වාඩි වෙලා ඔබේ කැමරාවල් විවෘත කරගන්න. මම ඉල්ලා හිටිනවා ඔයගොල්ලන්ගෙන් මොහොතකට ඔය ඔබේ පහසුව සකස් කරගන්න ඉන්න තැන ඔබේ අත් දෙක තියාගන්න ඔබේ කකුල් දෙකට වාඩි වෙන්න පහසුවෙන් පිටපසට වෙලා ඔබේ දැස් පියාගන්න. මම ආරාධනා කරනවා ඔබට ඔබ ගැන පසුගිය කාලය තුල ඔබට ඔබ ගැන දැනුණු දේ ඔබට ඔබ ගැන හැඟුණු දේ ඒ අත්දැකීම විශේෂයෙන්ම මේ අභියෝගාත්මක සමය තුල ඔබ ගත කරගෙන ආපු සමය ගැන ආපස්සට හැරිලා බලලා ඔබ මොනතරම් සතුටු වෙනවද මේ වෙලාවේ ඔබ මොනතරම් නිසල්මනේ නිස්කලංක ජීවිතය දරාගෙන ඉන්නවද කියන එක මෙනෙහි කරන්න. මම ඒ සඳහා ඔබට කුඩා සංගීතයක් යම් සංගීතයකට සපයන ඇස් දෙක පියාගන්න. ඔබේ සැහැල්ලුව ඔබේ නිස්කලංකකම
හිමීට දැන් ඔබට ඔබේ ඇස් විවෘත කරන්න පුළුවන්. ඔබ ළඟ සුදු කොලයක් තියෙනවා. පැස්ටල්ස් තියෙනවා අරගන්න. ඔබට මේ මොහොතේ දැස පියාගෙන ඉන්නකොට ඔබට දැනුණු දේ ඒ හැඟීම මේ කොලේ තුල වර්ණ භාවිතා කරලා ඒ කොලේට යොදන්න. හැබැයි කිසිම දෙයක් කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඒ දැනුණු හැඟීම පමණක් ඒ වර්ණ යොදාගෙන ඔබ කොලේ සිතම් කරන්න. ඔබ චිත්‍ර ශිල්පියෙක් වීම අවශ්‍ය නැහැ. ඔබේ හැඟීමට හැඩයක් දෙන්න. ඔබට දැනුණු දේ මේ වෙලාවේ මට මෙහෙම දෙයක් දැනෙනවා. මම පහු කරගෙන ආපු ගමන අද මට මේ විදිහට දැනෙනවා. මට මන් තුල තියෙන සිතුවිලි මෙන්න මේ විදිහට දැනෙනවා. වර්ණ පාවිච්චි කරනවා. බොහොම නිහඬව වර්ණ භාවිතා කර කොලේ තුල ඔබේ හැඟීම් වලට ඉඩක් හරිනවා. ඒ වර්ණ ගන්නවනකොට හරි හැඩයක් ඕනද? නෑ අවශ්‍ය කරන්නේ නෑ. ඒක ඔයාට නිදහසේ ඒක කරන්න. ඒ හැඩයක් අවශ්‍ය නෑ. ඔයාට දැනෙන්නේ මොන විදිහටද ඔයාගේ හැඟීම ප්‍රකාශ කරගන්න ඕනේ. ඒ විදිහට ඒක දාන්න. පොලේට. හොඳයි. ඔබට පුළුවන් ඔබේ කැමරාව විවෘත කරලා මේ රූපය පෙන්වන්න. නැත්නම් රූපය පෙන්වන්න කැමති නැත්නම් ඔබ වර්ණ ගන්න දේ ගැන අපි පොඩි අදහස් කීපයක් බෙදා ගමු. ඔබ කැමති කෙනෙකුට කතා කරන්න පටන් ගන්න පුළුවන්. අදහස් දක්වන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි කතා කරමු. සර් ඔව්. මේ පැත්තෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඇත්තටම ඇස් දෙක පියාගන්න කලින් ගොඩක් කලබලකාරී විදියට තමයි දැනුනේ. නොසන්සුන් ආකාරයෙන්. ඊට පස්සේ ටිකෙන් ටික මේ ඒ හඬත් එක්ක බොහොම රිද්මයකට සංසුන් වෙගෙන ගිහිල්ලා ඊට පස්සේ හඬ ගොඩක් ඒ කියන්නේ මේ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ස්වභාවයක් මනසට හරීම මේ සමීප බවක් හරීම සනීපයක් දැනෙනවා. හොඳයි. තව
සර් ඔව්. මට දැනෙච්ච හැඟීම ඒ සංගීතය එක්ක දැන් උදේ ඉඳලා මහන්සිලා ඉඳලා ඒ සංගීතයත් එක්ක නිකන් ගලාගෙන යන මේ සිතුවිල්ලක් වගේ හිමින් සිරුවේ මනසට දැනුණා. ඒක මට හිතුණා වතුර පාරක් වගේ කියලා මට එහෙම අඳින්න හිතුණා. හරි. මම එහෙම තමයි යන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. සල්මන්. මගේ පින්තූරේ පේනාද පේනවා. මේ බබ ඇත්තටම පවර් කට් එකක් තියෙනවා. ඒක නිසා දැන් මම මාර විදියට සූදානම් වෙලා මේකට සලුත් ගෙනල්ලා හැමදේම. නමුත් ඒ නොසන්සුන් බව තමයි මම මගේ මේකේ පෙන්වන්නේ. දැන් මට සංගීතය ඇහුණට මගේ හිත කැළඹිලා අයියෝ මට මේක උනේ මෙහෙමයි ඒ කැළඹිල්ල මේකෙන් පෙන්වන්නේ. හැබැයි මං හිතුවා කොහොම හරි ලයිට් ගහලා හරි කොහොම හරි මම මේක කරනවා කියන එක ඒ අදිෂ්ඨානය තිබුණාස දැන් මේ කැළඹීම තමයි මෙතන පෙන්වන්නේ. හොඳයි. බොහොම ස්තුතියි නේද. තවත් කතා කරන්න. මට පේනවා මගේ චිත්‍රයට පේනවත් දන්නේ. ඇත්තට මම මෙතනට මේක මේ ගෲප් එකට මේක දාන මොහොතේ පටන් ගත්ත ගොඩක් සතුටෙන් හිටියේ. ඒක මම වගේ ඇත්තම සතුටු වුණා. මම කීප දෙනෙකුට මගේ යාළුවන්ටත් මම දැම්මා. මේක සතුටුයි. හැබැයි නමුත් මේ වෙලාවට සම්බන්ධෙම ටිකක් කටුකයි. තවත් වැඩසටහන් එක්ක සම්බන්ධ වුණේ ගොඩක්ම ඒව කැප කරලා ඒක කටුකයි. ඉතින් ඒ නිසා මම මේකේ අපේ ප්‍රධාන වශයෙන් සතුට මට හැඟුණා. වගේම අපිට කටුක බව අපි රෝසමල් අත්තකට අපි යන්නේ කටු අතරින් තමයි මේ හොඳ දෙයක කැප කරලා මේ ගමන ආවේ. ඇත්තටම මේ මොහොත හරි වටිනවා කියලා මට දැනුණා. මටත් හොඳට මම සූදානම් වුණ ආසාවෙන්. නමුත් පවර් කට් එක ගියා වීඩියෝ එක ඕන් කරලා චුට්ට වෙලාවකින්. එතකොට අයියෝ කියලා කියවුණා. හැබැයි පටන් ගත්ත ඒ මියුසික් එකයි ඒකත් එක්ක හරිම සැහැල්ලුවක් ආවා. නෑ මට මේක කරගෙන යන්න පුළුවන් කියන එක. ඒකත් එක්ක ඇස් වහගත්තාම මගේ ගෙදර ඉස්සරහ තනකොළ තියෙන්නේ. මට ගොඩක් වෙලාවට ඒක පේනවා එහෙම කරගත්තාම. ඉතින් ඒ නිසා මේ උඩින් කොළ පාට ඒ තන නිල්ල ඊට පස්සේ එතෙන්ට ආවට පස්සේ මට අහස බැලෙනවා. අද මම පුතා කිව්වා අහස අද හරිය නිල් පාටයි කියලා. ඒක මට ඒ වෙලාවේ මතක් වුණා. අද මට මේ ඊටා හොඳ පුද්ගලයෙක් එක්ක කතා කරන්න හම්බුණා. මේ ඉස්සරහා කරන වැඩසටහන් කීපයක් ගැන. එයා ඇඳන් හිටපු ඇඳුමේ පාට ටික මට ඉක්මනට මතක් වෙලා ඒක මතක් වුණා. ඒකෙන් මගේ මුණේ හිනාවකුයි සතුටකුයි ඇඳුණා. ඉතින් ඒක ඇඳලා අඳින්න තව කොටු ටිකක් තිබුණා. ඒතකොට සර් කිව්වා දැන් ඇති කියලා. ඒ හින්දා ඒ පාට ටික නතර වුණා. අර පහව ගියාස අර කැලඹිල්ල අර ඒකත් එක්කම කියන තමයි සර් කියන්නේ. ඔව් දීප්ති වාටවක සම්පූර්ණ කරන්න පුළුවන් ඔය චිත්‍රය. බය වෙන්න එපා. ඉස්සරහට කරගෙන යන්න. හරි තව කවුරුත් කතා කරනවද? මට පේනවා පින්තූර පෙන්නගෙන. ඔව් කියන්න. මගේ චිත්‍රයේ තියෙන අද දවසේ මම ගොඩක් වෙහෙසුණා. ඉතින් ඊට පස්සේ වෙහෙසයි අඳුරු වර්ණ වලින් පෙන්නවා. ඊට පස්සේ සහ සංගීතයත් එක්ක මම ඒකාත්මික වීමත් එක්ක මට ආපු රිලැක්ස් එක තමයි මම නිල් වර්ණයෙන් පෙන්වන්නේ. තව ඉන්නවද අදහස් තියෙනවා? හොඳයි. ඔයගොල්ලන්ගේ හිතට එන හැඟීම කියාගන්න උත්සාහ කරන එකම වැදගත්. ඒ නිසා කතා කරන්න. ජීවිතයේ මේ ගලා යන ස්වરૂපය මට දැනුණා. ඒ කියන්නේ විවිධ වර්ණ වලින් විවිධ අයුරින් ජීවිතය ගලාගෙන යන ස්වરૂපය තමයි මේ විවිධ වර්ණ වලින් දැනුනේ. ඒක තමයි මට ඇඳුනේ. හොඳයි. ස්තුතියි. සර් මම කතා කරන්න. මම මෙතන වර්ණ තුනක් භාවිත කරලා තියෙනවා. මේ සර් කිව්ව නේද අපිට පහුගිය කාලය තුල මේ අපිට විවිධ අභියෝග ප්‍රශ්න ගැටලු ආවනම් පොඩ්ඩක් ඒක මනසින් හිතා ගන්න කියලා මම කළු වර්ණයෙන් ආපු ඒ දේවල් කළු වර්ණ ගන්නලා තියෙනවා. මම මෙතන අර කහ වර්ණයට තමයි මම ඉතාමත් ප්‍රිය කරන්නේ. සහ කොළ වර්ණයටත් මම ඒ වගේම ප්‍රිය කරනවා. මම ඒ දෙකේ මොකද මගේ හිතේ පසුබිම සර් කිව්ව දෙයත් එක්ක හිතේ පසුබිම මම මේ කහ වර්ණයෙන් වර්ණවත් කරා. කොළ වර්ණයෙන් මම මල් ටිකක් ඇඳා. මොකද ඒ සේරම ඇත්තටම මම ආපු ඒ අභියෝගත් එක්ක ගැටලුත් එක්ක මම ඉස්සරහට යනවා මිසක් ඒවට තෑන් කර කර ඉස්සරහට යනවා. ඒක තමයි පෙන්නලා තියෙන සර් තුන. ඉතින්
හැමදෙනාටම බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔයගොල්ලන් කිසියම් අත්දැකීමක් තමයි ඔය මාත් එක්ක බෙදාගත්තේ. එතනදී ඔයගොල්ලන්ට පේන්නේ නැති වර්ණ භාවිතා කරනකොට ඔයගොල්ලන්ට අත්දකින්න තිබිච්ච කලබලකාරීත්වය නැත්නම් අභියෝගකාරී තත්වයන් ඒ වර්ණ ගන්නමින් මේ අලුත් තත්වය ඇතුලේ ඔයගොල්ලන් කොහොම හරි වෙනසක් ජීවිතේ රැස් කරගන්න අලුත් වෙන්න තමන්ව පවත්ව ගන්න උත්සාහයක් තමයි මේ වෙලාවේ මට පේන්න ගන්න. මේක ඉතාමත්ම වැදගත් අපි හැම දිනකටම ශක්තිමත් වෙන්න. ඔබ විතරක් නෙවෙයි ඔබ වටේ ඉන්න අය, දරුවෝ, ස්වාම පුරුෂයන්, බිරින්දෑවරු, පෙම්වතුන්, පෙම්වතියන්, නැත්නම් පාසල් දරුවන්, කාර්යාලයේ සේවක මඩුළු, ඒ වගේ හැමෝම අපි හැමෝම එකම බෝට්ටුවක එකම විදිහට ගමන් කරන්නේ. ඒ නිසා ඔය අතීතයේ අත්දැකීම් මම මේ වචනේ පාවිච්චි කරන්න පරණ මම කොයි විදිහටද නවතාවයකට යොමු කරගන්නේ පරණ මාව. ඒ පරණ මාව කොහොමද අර හැව අරිනවා වගේ හැව අරින්නේ. මෙන්න මේක හරි වැදගත් අපි හැම දිනකටම කල්පනා කරන්න. ඒ නිසා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා දැන් පොඩ්ඩක් විනාඩි 5ක් විතර අපි කාලයක් ගමු. 5ක් හෝ 10ක් අදහස් ප්‍රකාශ කිරීමට යෙදෙන්න. කොහොමද ඒ අතීත කාලය අතීතේ මම නැත්නම් ඊයේ නැත්නම් අවුරුදු 2ක් කාලය තුල කොහොමද මම හිටියේ ගත කරේ අපි පොඩ්ඩක් ඒක දැනගන්න අවශ්‍යයි. බොහොම කෙටියෙන් ඔයාලගේ අදහස් දක්වන්න. ඒකට හැමෝටම අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මම යෝජනා කරනවා ඔය ඉන්න තැනම තමන්ගේ ශරීරය කිසියම් හැඩයකට යොදන්න වචන පාවිච්චි කරන්නේ නැතුව අපි මූර්තියක් වගේ නැත්නම් ඇඹීමක් වගේ අපිට දැනුණු දේ ප්‍රකාශ කරමු. මම හිතන්නේ ඔය සීට් එකෙන් ඈත් තුනක් කමක් නැහැ. මම හිතන්නේ මේ හුඟක් ජනෙල් වහගෙන කට්ටිය මොකද මේ ගෙදර කට්ටිය. සර් අපිට මේ කරන්ට් නැති ප්‍රශ්නේ ඉන්න තමයි හරි කරන්ට් නැති අය ප්‍රශ්න නැහැ. මට තේරෙනවා මට වැටහෙනවා. හොඳයි අපි මං හිතන්නේ ඉන්න තැනම පොඩි ඇඹීමක් කරමු. හොඳ නැද්ද? ඒ ඇඹීම මොන විදිහටද කරන්නේ කියලා බලන්න. අපිට දැනුණු හැටි අපි වචන වලින් කියන්නේ නැත්තම්